සිටුතුමා දන් දෙනවා තමන්ගේ වස්තු ඉවරලකන් දන් දුන්න කෙනෙක්. මේන දන් දීලා දවසක් බුදුහාමුදුරුවෝ අහනවා සිටුතුමනි ඔබ තාමත් දන් දෙනවද? ඒ වෙලාවේ අනේක සිටුතුමා කියනවා ලෝකවා බුදුහාමුදුරුවෝ මම දන් දුන්නා. ඉදායන මහා දන් දුන්නා. ජේතවනාරාමයක් කරුවයි අනේක සිටුතුමා ये राजकुमारी वाली गाने माँ यार माँ हटो मेरे ये विधि का आदर दांती है ये सिद्ध को मानिए ना बता आदर ये वाली दांती है देखो आदर माने देने के लिए देने सोने साहब बात साहब आदि होती इच्छा देने के लिए ये तो आएगा पर देने ने ये बिना भी लोग भगवान लोग देश में आकर सिद्ध को बनी ඔබ දැන් ගම් දුන්නේ නැතත් කවන්නේ. ඔබ අතීතදී පොඩා නැවතම ප්‍රතිපත් කරගන්න මතක් කරන්නේ. ඒකෙන් ඔබට ලැබෙනවා දැන් ගම් දෙනම වඩා මහා කුසලයක් ලැබෙනවා කියලා ලෝතර බුදුහාම කියනවා. මේ තමයි කියන්නේ ත්‍යාගාන මුසලි භාවනාව. ත්‍යාගාන මුසලි භාවනාව කියන්නේ අපි ගම් දෙනවන ඒ දෙන දේවල් මතක තියාගන්න. ඊළඟට ප්‍රතිපත් කරනවා. අපේ පාරමිතාවන් ඉලාම දීර්ඝ පාරමිතාවන් නෙවෙයි. දීර්ඝ කොටස් හතරකින් අපි දීර්ඝ කරනවා. කොටස් කාලාන්තරයේ මොන කාරණයක් නැවතනට කිරුවේ. කාලම් නොකරපු කොම්මකාරණය නැවතනට කිරුවේ. ඒ ග්‍රන්ථය උත්සාහය. තමන් නොකරපු ප්‍රාපකරණ නොකිරුවේද? තමන් කරපු ප්‍රාපකරණ වලින් මේක තමයි ඉන්නේ. එතකොට ඒ දන් දෙන කෙනෙකුට තමා දුන්න